මගේ ජීවිතේ නිදහසේ සතුටින් ගත කරපු තවත් එක ලස්සන දවසක හැන්දෑවරුවක් තමයි මේ. ඉතින් මේ හැන්දෑවේ මට හිතුණා හදිය ගෙදර එන්න කලින් එයා ආසම විදිය ඉස්සෝ තෙම්පරාදුවක් එයාට හදලා තියන්න ඕනි කියලා. එහෙනම් ඉතින් එන්නකෝ ඔයාලටත් මං කියලා දෙන්නම් මේක හදන්නේ කොහොමද කියලා. මම මෙතන අරගෙන තියෙන්නේ ඉස්සෝ ග්‍රෑම් 500ක්. ඉතින් මුලින්ම ඉස්සෝ ටික හොඳට සුද්ධ කරගෙන දෙතුන් වතාවක් හොදලා මේ විදිහට කහ කුඩු ටිකක්, උණු කුඩු, මසාලා පවුඩර් තේ හැන්දක් විතර මේ විදිහට දාලා මේ ඉස්සෝ ටික හොඳට මේ වගේ අතින් අනා ගන්න ඕනේ. අතින් හොඳට කලවම් කරගත්තට පස්සේ මේක සීසන් වෙන්න විනාඩි 10ක් විතර පැත්තකින් තියාගන්න ඕන. ඒ ටික සීසන් වෙනකන් අපි මේ විදිහට ලොකු බීලුණු ගෙඩි දෙකක්, ටිකක් ලොකු තක්කාලි ගෙඩියක්, අමු මිරිස් කරල් කීපයක්, ඉඟුරු සුදු ලුණු ටිකක්, පොඩි ලුණු ගහක්, රම්පේ කරපිංචා ටිකක් සූදානම් කරගමු. ඉතින් මම කලින් වීඩියෝ එකේදී ඉස්සෝ කරි එක හදනකොට ලුණු මිරිස් එහෙම කපා ගන්න ඕනේ කොයි විදිහටද කියලා දුන්නා. ඉතින් මේකටත් ඒ විදිහටම තමයි කපා ගන්න ඕනේ. ඉතින් ඔයාලා තාම මේ වීඩියෝ එක බැලුවේ නැත්නම් මම මේක ඩිස්ක්‍රිප්ෂන් ලිස්ට් එකේ දාන්නම්. ලින්ක් එකෙන් ගිහිල්ලා ඒ වීඩියෝ එකත් බලන්න. ඊළඟට ඉඟුරු සුදු ලුණු ටික මේ විදිහට හොඳට පේස්ට් එකක් වෙන්න කොටා ගන්න ඕනේ. ඊළඟට හැමදාමත් වගේ මම ඉස්සෝ හදද්දී අනිවාර්යෙන්ම දාන මුරුංග කොළ ටිකත් ලෑස්ති කරගත්තා. ඒත් එක්කම පොඩි කුරුඳු කෑල්ලක්, අබ උළුහාල් සහ කරාඹු නැටි කීපෙකුත් තෙම්පරාදුවට ලෑස්ති කරගන්න ඕනේ. ඉතින් ඔයාලා තාම මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් මාව සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එකත් ක්ලික් කරලා තියාගන්න. තවත් මේ වගේ රසවත් වීඩියෝස්, මගේ ලයිෆ් ස්ටයිල් එක, අපි යන ලස්සන තැන්, මගේ සුරතල් සත්තු, ඒ වගේ ගොඩාක් වීඩියෝස් ඔයාලට එතකොට ළඟටම ගෙන්න ගන්න පුළුවන්. දැන් ඉතින් අපි කරන්නේ මේ විදිහට තෙල් පොඩ්ඩක් පෑන් එකකට දාලා ලිපේ තියාගෙන ඒක රත් වෙනකොට අපි අර සීසන් වෙන්න තිබ්බ ඉස්සෝ ටික මේ විදිහට ඒ පෑන් එකේ අතුර ගන්න ඕනේ. ඉතින් මේක ගැඹුරු තෙලේ බැද ගන්න නම් ඕන වෙන්නේ නැහැ. මම මේ වගේ පෑන් එකක් ගත්තේ බොහොම අඩු ප්‍රමාණයක් තෙල් දාලා ඒකෙන් මේක ෆ්‍රයි කරගන්න පුළුවන් නිසා. ඉතින් මේක මේ විදිහට දෙපැත්ත පෙරලලා අර තිබුණු සුදු පාට කලර් එක වෙනස් වෙලා රන්වන් පාටක් වෙනකන් මේ වගේ හොඳට ෆ්‍රයි කරගන්න ඕනේ. ඊළඟට අපි මේ වගේ වෙනම භාජනයකට තෙල් පොඩ්ඩක් දාලා ලිපේ තියාගන්න ඕන. තෙල් එක හොඳට රත් වෙගෙන එනකොට මුලින්ම අපි තලාගත්ත ඉඟුරු සුදු ලුණු ටික මේ වගේ තෙල් එකේ දාලා ඒක ටිකක් හොඳට ටෙම්පරාදු කරගන්න ඕනේ. ඊළඟට අමු මිරිස් ටික
ඒ ටිකත් හොඳට බැදීගෙන එනකොට රම්පේ ටික දාගත්තට කමක් නැහැ. හැබැයි කරපිංච නම් දැම්ම දාන්න යන්න එපා. මොකද කරපිංච දැම්ම දාගත්තොත් ඒකේ කලර් එකක් වෙනස් වෙලා හොඳටම කර වෙලා යන්න ඉඩ තියෙනවා. ඉස්ස ටික ටෙම්පරාදු වෙලා ඉවර වෙනකොට. මේ වෙලාවේදී අපි අර කලින් ලෑස්ති කරගත්ත අබ උළු හාල් ටිකත් මේකට දාලා හොඳින් ටෙම්පරාදු කරගන්න ඕන. දැන් අපි කලින් බැදගත් ඉස්ස ටික මේ ටෙම්පරාදුවටම දාලා තව ටිකක් වෙලා ඒවත් එක්කම ටෙම්පරාදු වෙන්න අරින්න ඕන. මේ වෙලාවේදී ඔයාලගේ ලුණු ටික බැදෙන්න තරම් ප්‍රමාණවත් තෙල් නැත්තම් මේකේ තව තෙල් ටිකක් මේකට එකතු කරගන්න පුළුවන්. මේ විදිහට ඉස්ස ටික වළඳි පැත්තකට අයින් කරලා තියලා. මේක දෙපාරක්ම ටෙම්පරාදු වෙලා තියෙන නිසා තෙල් ඕනවට වැඩි නම් දාගන්න යන්න එපා. හරි ප්‍රමාණයට තෙල් ටික දාගෙන මේ විදිහට ලුණු ටික එකතු කරලා ඒකට විශේෂම දේ තමයි මෙතෙන්ද මිරිස් කුඩු විතරක් එකතු කරන්න ඕනේ. වෙන ඔයාලා මේකට කහ 3-5 කුඩු ඒ වගේ වෙන වෙන જાති නම් මේ වෙලාවේ දාගන්න යන්න එපා. මිරිස් කුඩු විතරක් දාලා ඊට පස්සේ ඉස්සෙක් අරගෙන කාලා බලන්න. එතකොට අර කලින් අපි ලුණු දාලා මේක සීසන් වෙන්න තිබ්බ නිසා ලුණු ප්‍රමාණවත් තරම් තියෙනවා නම් ආයෙ ලුණු දා ගන්න ඕනෙත් නැහැ. ලුණු මදි පහඩුවක් තිබුණොත් ලුණු පොඩ්ඩක් විතරක් දාගෙන මේ වගේ හොඳින් කලවම් කරගන්න තමයි තියෙන්නේ. ඉතින් මෙන්න මේ වෙලාවේදී තමයි අපි අර කපාගත්තු ලුණු ගහයි තක්කාලි ටිකයි මේකට මික්ස් කරන්න ඕනේ. දැන් මේක මේ විදිහට පියනකින් වහලා හොඳට විනාඩි 5ක් විතර වගේ ලුණු ටික එහෙම තැම්බෙන්න අරින්න ඕනේ. ඊටාම අඩු ගින්දරේ. ඊට පස්සේ ඇරලා බලනකොට ඔයාලට මේ විදිහට ලුණු එහෙම ටිකක් තැම්බිලා තියනවා දකින්න පුළුවන්. මෙන්න මේ වෙලාවේදී අපි මේකට කෑලි මිරිස් ටිකක් එකතු කරගන්න ඕන. කෑලි මිරිස් ටික මුලින් එකතු කරන්න යන්නේ නැත්තේ ඒකත් කර වෙලා කලර් එක වෙනස් වෙන නිසා. දැන් අපිට මේ වගේ ලස්සන පාටකට මේ ඉස්ස ටෙම්පරාදුව බලා ගන්න පුළුවන්. ඉතින් මෙන්න මේ වෙලාවේදී අර මං කලින් කියපු මුරුංගා කොළ ටික මේකට එකතු කරගන්න ඕන. ඉතින් මුරුංගා කොළ ටිකක් දාලා හොඳට කලවම් කරලා ආයෙමත් මේ විදිහට විනාඩි 2ක් විතර මේක අඩුම ගින්දරේ උයා ගන්න ඕනේ. විනාඩි 2කින් විතර පස්සේ මේක ඇරලා
මේ විදිහට මම මේකට තක්කාලි සෝස් ටිකක් එකතු කරගන්නවා. ඉතින් සෝස් ටිකත් හොඳට කලවම් කරගත්තට පස්සේ අපිට මේක දැන් ලිපෙන් බා ගන්න පුළුවන්. දැන් ඉතින් අපේ ඉස්සෝ ටෙම්පරාදුව ලෑස්ති. ඉතින් බලන්නකෝ මේක හරිම රස පාටයි නේද? ඉතින් ඒ වගේම තමයි මේක හරිම සුවඳයි රසයි. ඉතින් එහෙනම් ඔයාලත් මේක මේ විදිහට හදලා බලලා රසයිද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. එහෙනම් ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා නැති අය මාව සබ්ස්ක්‍රයිබ් කරගෙන වීඩියෝ එක ලස්සනයි නම් ලයික් එකකුත් දාගෙන යමු. එහෙමනම් ඉතින් තවත් අලුත් වීඩියෝ එකකින් හමු වෙනකන් හැමෝම පරිස්සමෙන් සතුටින් ඉන්න.